ළමයි මේකරන් අන්තිමේට අහනවමයි ඉන්ටර්වයුව එකකදී do you have any questions කියලා අහපු ගමන් අපේ කට්ටිය කියනවා no. ළමයි ටීචින් ඉන්ටර්වයුව එකදී මේක අනිවාර්යෙන් අහනවා how do you handle difficult children. මගෙන් ඕක ඇහුවා. Hi ළමයි කොහොමද? මම ගිය සතියේ කිව්වා ඔයගලන්ට teaching questions and answers අද අරන් එනවා කියලා. ඉතින් මම අද ඒ ටික අරගෙන ආවා. UAE වල මොනවාද teaching interview එකදී අහන්නේ, කොහොමද අපි ඒකට face කරන්න ඕනේ කියලා. ඉතින් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. ළමයි මුලින්ම මට කියන්න ඕනේ ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට යද්දී ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගොඩාක් වැදගත්. ඒගොල්ලෝ ගොඩාක් බලනවා ළමයි. ඒ හින්දා ලොන්ග් ස්ලීව්ස් අඳගෙන යන්න, hair එක ලස්සනට ඔයගොල්ලෝ කැමති විදිහකට පීරලා යන්න ළමයි. අනිත් එක තමයි ඔයාගේ ෂර්ට් එක ඉන් කරලා යන්න. අන්න ඒ වගේ මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඒවා පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඉතින් ඔයගොල්ලෝ ලස්සනට ඇඳලා ප්‍රොෆෙෂනල් විදියට ඉන්ටර්විව් එකට ෆේස් කරන්න යන්න. දැන් අපි යමු questions මොනවාද answers මොනවාද කියලා බලන්න. ඒගොල්ලන් අහන ළමයි පළවෙනියට මේගොල්ලන් අහනවා tell me about yourself කියලා. tell me about yourself කියපු ගමන් අපේ ළමයි කියන්නේ my name is Kasuni, I live in Wattala. අන්න ඒ වගේ. නැහැ ළමයි ඒගොල්ලන් tell me about yourself කියලා අහන්නේ ඔයාගේ work experience උයි, ඔයාගේ qualifications උයි. ඔයා කොහොමද මේ journey එක පටන් ගත්තේ? ඔයා කොහොමද මෙතනට ආවේ? ඔයාට කොහොමද teaching තෝරගන්න හිතුනේ? අන්න ඒ දේවල් තමයි අහන්නේ. එතකොට ඔයා කියන්න ඕනේ ඔයා A levels කරපු එක, ඔයා diploma කරලා තියෙනවා නම් ඒක, ඔයාගේ degree එක. එතකොට ඔයා කොහෙද වැඩ කරලා තියෙන්නේ? ඔයා ඇයි මේක තෝරගත්තේ? අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි කියන්න ඕනේ. අන්තිමට ඔයගොල්ලෝ ඒක හදාගන්න ළමයි ඇයි මම මේ ටීචින් කියන ප්‍රොෆෙෂන් එක තෝරගත්තේ කියන එකට වෙනකන් ලස්සනට ඒක හදාගන්න. මම ඔයගලන්ට ලබන සතියේ ඉංග්‍රීසි වලින් අපි කොහොමද මේ වලට ආන්සර්ස් දෙන්නේ කියලා ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අද මම ඔයගලන්ට කියන්නේ කොහොමද මොනවාද ඒගොල්ලෝ අහන questions, අපි මොනවාද දෙන්න ඕන answers කියලා. ළමයි ඒගොල්ලෝ අහනවා why do you want to be a teacher කියලා. ඇයි ඔයා ටීචර් කෙනෙක් වෙන්න හිතුවේ කියලා. එතකොට ඔයා මෙතනදී උත්තර දෙන්න ඕනේ ඔයා ළමයි එක්ක වැඩ කරන්න කැමතියි. එතකොට ඔයා මේ ප්‍රොෆෙෂන් එකට ගොඩක් කැමතියි. මම ළමයින්ට ගොඩක් ආදරෙයි. එතකොට මම කැමතියි ගොඩක් ළමයි එක්ක වැඩ කරන්න, ගොඩක් කට්ටියව අඳුරගන්න. ඒකයි මම මෙහෙ ඇවිල්ලා ජොබ් එකකට ඇප්ලයි කරේ. මම කැමතියි මගේ කරියර් එක තව ඩිවලොප් කරගන්න. අන්න ඒ වගේ ආන්සර්ස් තමයි ළමයි මෙතනට දෙන්න ඕනේ. එතකොට ළමයි most important question එකක් තමයි why do you want to work in our school? ඒගොල්ලෝ අහනවා why do you want to work in our school කියලා. ඇයි ඔයා ඒගොල්ලන්ගේ ඉස්කෝලේම තෝරගත්තේ වැඩ කරන්න කියලා. ළමයි ඇත්ත කතාව මේකනේ. අපි 100කට විතර ඇප්ලයි කරනවා. මොකද අපිට ඕනේ මෙහි ජොබ් එකක් හොයාගන්නනේ, ටීචින් ජොබ් එකක් හොයාගන්න. එතකොට 100කට විතර ඇප්ලයි කරලා අපි කියනවා අනේ මොන ඉස්කෝලේකින් හරි කමක් නැහැ මට මේ ඉන්ටර්විව් එකක් කතා කරොත් තේරුණොත් මාව කියලා. ඒක ඒගොල්ලෝ හිතන්නේ නැහැ ළමයි. අපි හැම හිතුවට ඒගොල්ලෝ අහන්නේ ඇයි ඔයා අපේ ඉස්කෝලේම තෝරගත්තේ කියලා. දැන් අපිට කියන්න පුළුවන් නෑ මං 100කට විතර ඇප්ලයි කරා මට මේකෙන් මේ ආවේ ඒකයි මං ඉන්ටර්විව් එකට ආවේ කියලා. අපිට එහෙම කියන්න බෑ ළමයි. එතකොට අපි යන්න කලින් ඉන්ටර්විව් එක කෝල් කරාම අපි Google හරි
අපි මොකකින් හරි සර්ච් කරලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඉස්කෝලේ ඔයා තනිකරම ඉස්කෝලේ හිස්ටරි එක ගැන ඔළුවට දාගන්න ඕනේ කියවලා. ඒ කියන්නේ ස්කූල් එක පටන් ගත්තේ කොහොමද, මොකක්ද ඒගොල්ලන් යූස් කරන කරිකියුලම් එක, ඒක most important ළමයි. මොකක්ද ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක, එතකොට ඒගොල්ලන් කොච්චර අවුරුදු ගාණක් මේකේ වැඩ කරලා තියෙනවද, ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක, අන්න ඒ වගේ දේවල් නිසා ඔයාට මේකට ඉම්ප්‍රෙස් වෙලා ඔයා මේකට ඇප්ලයි කරන්න ඕනේ කියලා ඔයා ඇප්ලයි කරා කියලා ඒගොල්ලන්ට අපි කියන්න ඕනේ. මම මේක හැම කම්පැනි එකේම අහනවා what are your strength කියලා. ඔයාගේ strength එක මොකක්ද කියලා අහනවා ඒගොල්ලන්. එතකොට ඔයාට දෙන්න පුළුවන් උත්තරේ තමයි ළමයි මට හොඳට communicate කරන්න පුළුවන් අනිත් අයත් එක්ක. එතකොට මම හරිම patience, මට පුළුවන් ටීම් වර්ක් එකක් විදියට වැඩ කරන්න. අන්න ඒ වගේ උත්තර තමයි ඔයා දෙන්න ඕනේ. හැම වෙලේම ළමයි ඉන්ටර්විව් එකකදී පොසිටිව් ආන්සර්ස් විතරයි දෙන්න ඕනේ. නෙගටිව් ආන්සර්ස් අපිට දෙන්න බෑ. එහෙම වුණොත් ඉතින් ඔයාට ජොබ් එකේ තියෙන ආසාවත් අරගන්න වෙනවා ළමයි. ඉතින් පොසිටිව් ආන්සර්ස් දෙන්න ඕනේ. එතකොට නැහැ, මම දන්නේ නැහැ, මම දැක්කේ නැහැ, බෑ, අන්න ඔය වගේ දේවල් ළමයි යූස් කරන්න එපා. ළමයි what are your strength කියලා අහපු ගමන් ඊළඟට අහන question එක ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට අහන්නේ what is your weakness කියලා. දැන් weakness කියලා අහපු ගමන් අපිට කියන්න පුළුවන් මේ මෙන්න මේවයි අපිට තියෙන weakness කියලා. අපිට මේ time එක manage කරගන්න බෑ, අන්න ඒ වගේ දේවල් කියන්න පුළුවන් නැහැ. අපි කියන්න ඕනේ ඒකටත් positive answer එකක්. අපිට පුළුවන් එක, අපිට ගොඩාක් එක කරන්න පුළුවන් එක අපි වීක් එකක් කියලා හිතනවා කියලා ඒගොල්ලන්ට අපි පෙන්වන්න ඕනේ. කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ඔයාලට කියන්න පුළුවන් මම එක වැඩකට ෆෝකස් කරනවා, ඒ වැඩේ මම පර්ෆෙක්ට් විදියට කරනවා, ඉතින් මම ටයිම් එක මැනේජ් කරගන්න ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ දෙයක් ඔයාලට වීක්නස් එකට කියන්න පුළුවන්. ළමයි ටීචින් ඉන්ටර්විව් එකදී මේක අනිවාර්යෙන් අහනවා how do you handle difficult children. මගෙන් ඕක ඇහුවා ළමයි, මට පළවෙනි පාර උත්තර දී ගන්න බැරුව ගියා ළමයි. ඇත්තටම මං ඉන්ටර්විව් එක ෆේල් වුණා පළවෙනි පාර. මට ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරුව. එතකොට අපිට කියන්න පුළුවන් ළමයි how do you handle difficult children කියලා අහපුවාම ඔයාට මෙහෙම කියන්න පුළුවන්. මම ඒ ළමයාව අරන් ගිහිල්ලා පැත්තකට, ඒ කියන්නේ අනිත් ළමයිගෙන් වෙන් කරලා අරන් ගිහිල්ලා එයාට gently ඒක තේරුම් කරලා දෙනවා. එතකොට මම දන්නවා හැම ළමයෙක්ටම attention එක ඕනේ කියලා. ඉතින් මම එයාට හරිම පැහැදිලිව, හරිම ආදරෙන් ඒක කරන්න එපා, ඒක කරොත් මෙහෙම දෙයක් වෙයි කියලා දෙනවා කියන එක ඔයාලන්ට මෙන්ෂන් කරන්න ඕනේ මේ question එකේදී. අනිත් ප්‍රශ්නේ තමයි ළමයි how do you manage a classroom. ඔය classroom එක කොහොමද තනියම manage කරගන්නේ කියලා ඒගොල්ලෝ අහනවා ළමයි. එතකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උත්තරයක් තමයි මම මුලින්ම ensure කරගන්නවා classroom environment එක කොහොමද කියලා. ඊට පස්සේ මම daily activities දෙනවා. activities වලට, ඒ කියන්නේ group activities වලට ළමයි ඔක්කොම engage කරගන්නවා. මොකද ළමයින්ගේ focus එක classroom එකේ තියාගන්න ඕන හින්දා මම games play කරනවා ඒගොල්ලන්ට එකතු වෙලා. මොකද ඒගොල්ලන්ට classroom එක ඇතුලේ interest කරගන්න ඕන හින්දා ඒගොල්ලන්ට classroom එකේ ඉන්න. අන්න ඒ වගේ උත්තරයක් තමයි ඒකට ඔයගොල්ලෝ දෙන්න ඕන. අනිත් ප්‍රශ්නේ තමයි ළමයි මේක මගෙනුත් ඇහුවා, හැම ඉන්ටර්විව් එකේම ඇහුවා how do you communicate with parents. ඔයා එතකොට දෙන්න ඕනේ මම parents ලාත් එක්ක daily communicate කරනවා. මම ළමයාගේ behavior development එක ගැන, එතකොට daily අපි කරපු activities මොනවාද කියලා, එතකොට කොහොමද ළමයාගේ learning development එක, අන්න ඒ වගේ දේවල් daily communicate කරද්දී මම හිතනවා, ඒ කියන්නේ මම විශ්වාස කරනවා අම්මලාත් එක්ක මට හොඳ connection එකක් තියාගෙන යන්න පුළුවන් කියලා කියන එක ඔයා මේ ප්‍රශ්නේදී කියන්න ඕනේ. ළමයි මේක
ඒගොල්ලෝ අහනවා මම what is your teaching style කියලා. ඔයාගේ ස්ටයිල් එක මොකක්ද කියලා ටීච් කරද්දී. එතකොට ඔයගොල්ලෝ කියන්න ඕනේ ළමයි මගේ මම නම් කිව්වේ ළමයි මගේ ඉන්ටර්වයුව එකේදී මගේ ටීචිං ස්ටයිල් එක තමයි previous lessons ළමයින්ට මතක් කරගන්න ඕන හින්දා ඒ වලින් questions අහනම game එකක් විදියට කියලා. එතකොට ඔයගලන්ට ඒකත් කියන්න පුළුවන් ළමයි. ඔයගලන්ට කියන්න පුළුවන් games play කරනවා. එතකොට lesson එකට අදාළව fun activities ඔයගලන්ට දෙනවා. එතකොට visual method එක ඔයගලන් use කරනවා. මේගොල්ලෝ අහනවා why should we hire you කියලා. අයියව hire කරන්න ඕනේ කියලා. එතකොට ඔයා ගැනම ඔයා කියන්න ඕනේ මාව hire කරන්න ඕනේ මම ළමයි එක ගොඩක් වැඩ කරන්න ආසෙ හින්දා මට work experience ගොඩක් තියෙන හින්දා ළමයි එක්ක වැඩ කරලා මම හරිම passionate. එතකොට මට group එකක් විදියට ලස්සන්ට වැඩ කරන්න පුළුවන්. මම හිතනවා මගේ වැඩත් එක්ක මට ඔයගලන්ගේ ස්කෝලේට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ළමයි මේකරන් අන්තිමේට අහනවමයි ඉන්ටර්වයුව එකකදී do you have any questions කියලා අහපු ගමන් අපේ කට්ටිය කියනවා no කියලා. no කියන එක කියන්නම පරම no කියන වචනේ ඔයා ඇත්තටම දන්නේ නැහැ ඉන්ටර්වයුව එකට ගියාම. no කියන වචනේ ඔයා අහලවත් නැති වචනයක්. ඔයා දන්නෙත් නැහැ. අන්න ඒ විදිහට තමයි ඉන්න ඕනේ. ඔයා මෙතනදී no කියන්නේ ඔයා ළඟෙන් අහන්න ඕනේ salary එක ගැන කොහොමත්ම ඔයා අහන්න එපා ළමයි. ඒගොල්ලන් කියපුවාම ඔයා ඒක ගැන ඒගොල්ලන් ඔයාට කියපුවාම අපේ salary එක මෙහෙමයි මේ විදියයි කියලා ඔයාට ඒකට ඕකේ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා කෙලින්ම ගිහලා salary එක ගැන ප්‍රශ්න අහන්න බෑ. දැන් salary එක කීයද මට මෙච්චරක් ඕනේ එහෙම. ඕගොල්ලන් මේ ප්‍රශ්නේදී අහන්න ඕනේ අනිවාර්යෙන්. ඔගලන්ගේ මොනාද තියෙන training opportunities teachers ලාට. එතකොට මට දැනගන්න පුළුවන් ඔගලන්ගේ routine එක කොහොමද school එකේ. එතකොට ඔයාට අහන්න පුළුවන් teachers ලාගේ professional development එකට ඔගලන් මොනාද කරන්නේ ස්කෝලෙන්. අන්න ඒ වගේ දේවල් ඔගලන්ට අහන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ඔගලන්ගේ interview එකට plus point එකක් එනවා ළමයි. interview එකට යද්දී ඒගොල්ලෝ අහනවා indoor activities මොනවාද ඔයාලට දෙන්න පුළුවන් outdoor activities මොනවාද. තව ප්‍රශ්නයක් ඇහුවා ළමයි මගෙන් Christmas festival එකට ඔයාට ළමයින්ට කරන්න පුළුවන් art craft එකක් මොකක්ද කියලා. එතකොට Christmas activity එකක් විදියට මම කිව්වා අපිට පුළුවන් Christmas card එකක් decorate කරන්න දෙන්න ළමයින්ට. එතකොට ඒගොල්ලෝ අහනවා මොනවා use කරලාද decorate කරන්න දෙන්නේ ඔයා කියලා. මම එතකොට කිව්වා අපි glue අරගෙන glitter use කරලා එතකොට glue දාලා ඒකට පම්පම්ස් තියලා අපිට පුළුවන් Christmas tree එක decorate කරලා ඒකට glitter දාලා උඩින් අන්න ඒ වගේ ලස්සන card එකක් හදන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අහනවා ළමයි. ඉතින් ඒවත් පොඩ්ඩක් බලාගන්න. මං හිතනවා මේක ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයගලන්ට වැදගත් කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. මගේ වීඩියෝ subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකේදී මං අරන් යනවා English වලින් අපි කොහොමද මේ questions වලට answers දෙන්නේ කියලා. Bye.